ආයිබෝන් යාළුවනේ. ඉතින් ඔන්න වෙසක් පෝයක් ළඟ එන නිසා අද අපි බලමු ඔයාලට පුළුවන් වෙසක් කූඩුවක් නිර්මාණය කරලා කරකවන්න. ඒ කියන්නේ කූඩුව කරකවන කූඩුවක් නිර්මාණය කරගන්න. ඉතින් අපිට ඒකට මෙන්න මේ විදිහේ ෆෑන් මෝටර් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහේ මෝටර් එකකුත් භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරගන්න කියලා. ඉතින් යාළුවනේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ෆෑන් මෝටර් එක සම්බන්ධව තමයි. මේක ෆෑන් මෝටර් එකක් කියුවට ෆෑන් මෝටරේ පිටිපැත්තට සම්බන්ධ වෙච්ච මෙන්න මේ ෆෑන් එක මෝටර් එකක් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ කොටස වෙනුවට බොහෝ ෆෑන් මෝටර් වල මෙන්න මේ පොඩි මෝටර් එකක් වෙනවා. මේක 230 විදුලියෙන් ප්‍රධාන විදුලියෙන් කරකැවෙන මෝටරයක් තමයි. ඉතින් මෙන්න මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් කිලෝ දෙකමාරක් බර සාමාන්‍ය කූඩුවක් පහසුවෙන්ම කරකවා ගන්න. ඉතින් මේ මෝටර් එක මේ වගේ ෆෑන් මෝටර් වලට සම්බන්ධ වෙනවා. නැත්නම් මේක ඉලෙක්ට්‍රොනික අමතර කොටස් තියෙන තැන් වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. රුපියල් 500න් පහළ මිලක් තමයි මේ මෝටර් එක තියෙන්නේ. ඉතින් මේක කෙලින්ම 230 විදුලියට තමයි සම්බන්ධ කරන් තියෙන්නේ මෙන්න මේ වයර් දෙක. ඊට පස්සේ මේ මෝටර් එක සාමාන්‍යයෙන් සාමාන්‍ය වේගයකට කරකැවෙනවා. මේ මෝටර් එකට බරක් අල්ලන්න පුළුවන්. මොකද මේක ඇතුළ වීල් වලින් ඒ කියන්නේ ගියර් වෙලා තමයි මෝටර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට පහසුවෙන්ම සාමාන්‍ය බරක් මේ මෝටරෙන් කරකැවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා අත්හදා බලනකොට පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕන. මොකද වැඩිහිටියෙක්ගේ හෝ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් සම්බන්ධ කරගෙන කරන්න. මොකද ප්‍රධාන විදුලියෙන් වැඩ කරන මෝටර් එකක් තමයි මෙන්න මේක. අපි ඉස්සරහට වීඩියෝ වල අපි පොඩි කූඩුවක් හදලා මේ මෝටරෙන් කරකවනවා. ඉතින් ඔයාලා අපිව subscribe කරලා තියාගත්තොත් ඒ වීඩියෝත් ඔයාලට බලා ගන්න පුළුවන්. subscribe කරන්න නැතුව බලන කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒතොර ඉක්මනටම ඔයාලට අපි දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි අනිත් එක ඔයාලා දන්නවා. මේක ඇවිල්ලා ෆෑන් එකක මෝටර් එකක්. ඒ කියන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එකක මෝටර් එකක්. විනාඩියක් ඉන්න කැමරාවේ පොඩි අවුලක් වුණා. ඉතින් මෙන්න මේ අපි කවුරුත් දන්න ෆෑන් එකක මෝටර් එකක්. ඉතින් මෙන්න මේ ෆෑන් එකේ මෝටර් එකෙත් අපිට මෙන්න මේ පැත්ත මේ කොටස උපයෝගී කරගෙන පුළුවන් සාමාන්‍යයෙන් කූඩුවක් කරකවීමකට ලක් කරගන්න. එතකොට අපි කරන්න ඕන මේ මෝටර් එක මෙන්න මෙතනට පොඩි වීල් එකක් සම්බන්ධ කරලා මේ හරහා අපිට බලයක් ලබා ගන්න ඕන. මොකද මෝටරේ අපිට මේ පැත්තෙන් ගන්න බෑ. මේ පැත්තේ ස්පීඩ් වැඩිනේ. මෝටර් එක පිච්චිලා යනවා සෙනිකව මේ පැත්තෙන් ගත්තොත්. ඒක නිසා අපිට මෙන්න මේ පැත්තෙන් පුළුවන් අපිට සාමාන්‍යයෙන් කූඩුවක් කරකවන්න. මොකද මේකත් ගියර් වෙලා තමයි තියෙන්නේ මේ කොටස. ඉතින් මෙන්න මේකෙන් අපිට ඉක්මනටම පහසුවෙන් පොඩි කූඩුවක් කරකවන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි දැන් කූඩුවක් නිර්මාණය කරලා මේ විදියට සම්බන්ධ කරලා කොහොමද මේක කරකවෙන්නේ කියලාත් පෙන්නනවා. ඉතින් අපිව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න වෙසක් එකට පොඩි කූඩුවක් හදනවා නම් ඔයාලට පහසුම හොඳම මෝටරේ තමයි මෙන්න මේ මෝටරේ. ඉතින් එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද අපි මේ කූඩුව කරකවන්නේ කියලා. ගිහිල්ලා එන්නම්. සියලුම දෙනාට සුබ දවසක්.